ත්‍රිවනාධිපති තැන්පත් අතිගෞරවාර්ය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී පිළිගනු ලබනවා. ඒ වගේම අපි බොහෝම කිට්ටුවෙන් සම්බන්ධ වෙමින් මේ දහම් පාසල් උත්සව ඒ වගේම දහම් පාසල් වල ගුරු පුහුණු වැඩසටහන් වලදී ඒ වගේම අනිකොත් සෑම අවස්ථාවකදීම අප සමග එකතු වී කටයුතු කරන අපේ පොළොංගොම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී අතිගෞරවාර්ය අපේ පඬිත් හාමුදුරන් වහන්සේ ඒ වගේම අනිකුත් දහම් පාසල් වලින් වැඩම කොට වදාළ ගෞරවනීය ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලා ඇතුළු ඔබ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම දහම් සිරේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සහ ගුරු භවතුන් සහ දෙමව්පියන් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී අපි පිළිගනු ලබනවා. ඒ වගේම දීර්ඝව නම් කීමට බලාපොරොත්තු නොවුනත් අනිකුත් දහම් පාසල් වල ප්‍රධානාචාර්යවරුන් ප්‍රධාන ගුරු භවතුන්ොත් ඒ වගේම මේ බෞද්ධ ඉපලෝගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ අප සමග සුහදව රාජ්‍ය පැත්තෙන් අපි සමග කටයුතු කරන ඉපලෝගම බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීනුත් මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අනිකුත් දූ දරුවන් වැඩිහිටි ඔබ හැම දෙනාමත් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින ලොකුඩා සියලු දෙනාම ඉතාමත් පුණ්‍යානුමෝදනාත්මක යුක්තව ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් මාගේ පිළිගැනීමේ කතාව මෙයින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතමිනි ඔබ සියලු දෙනාම පිළිගැනීමේ කතාව පැවැතු අපේ ගෞරවනීය මුදුගේ කන්ද රාජමහා විහාරාධිපති අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. වෙසක් පුර පසළොස්වක අති උතුම් පොහොය දිනිය නිමිති කරගෙන ඓතිහාසික බුදුගේ කන්ද රාජමහා විහාරස්ථානයේ සංවිධානය කළ මේ වෙසක් ආගමික කටයුතු පිළිබඳ වැඩසටහන ඉතාම හොඳයි. අද දවසේදී තිබෙන්නේ දහම් පාසල් අතරත දරුවන්ගේ භක්ති ගීත සංදර්ශන ගීත ගායනා ඉදිරිපත් කිරීමයි. මේක අපේ කොට්ටාසයේ දහම් පාසල් වලට ලැබුණු මහඟු අවස්ථාවක් විදියට අපි දකිනවා. බුදුගේ කන්ද රාජමහා විහාරාධිපති ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේගේ ඒ වගේම මෙම දහම් පාසලේ කාර්ය මණ්ඩලයේ උවමනාව මත උනන්දුවෙන් මෙම කටයුත්ත සංවිධානය වුණා. මේ කටයුත්ත සංවිධානය කිරීමෙහිලා ඉපලෝගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ විදියට අපි සම්බන්ධ වෙලා අපේ දහම් පාසල් වලට මේ පිළිබඳ දැනුවත් කරලා අපේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක මහත්මයා මේ පිළිබඳ උනන්දු වෙලා මේ කටයුත්තට අපේ සහයෝගය ලබා දුන්නා. මොකද අපේ ප්‍රදේශයේ කෙරෙන හොඳ කටයුත්තක් නිසා මේ කටයුත්තට අපේ සහයෝගය අපි ලබා දුන්නා. විශේෂයෙන් බුදුගේ කන්ද රාජමහා විහාරාධිපති අපේ ලොකු හාමුදුරන් වහන්සේ නිරන්තරයෙන්ම මේ වගේ කටයුතු වලට උනන්දුව දක්වන ස්වාමින් වහන්සේ නමක්. අපි මතක් කරන්නට ඕනේ අපේ බල මණ්ඩලයේ දහම් පාසල් කටයුතු කරන වෙලාවේ අපේ ලොකු හාමුදුරන් වහන්සේ අපට බොහෝම උදව් කරනවා. 2025 වර්ෂයේ
ඉපලෝගම කොට්ටාසේ ගුරු පුහුණුව ලබන අවස්ථාවේ ගුරුවරුන්ට පුහුණුවක් ලබා දීමේ කටයුත්තේදී ඒ සඳහා අපේ ලොකු හාමුදුරන් වහන්සේ රුපියල් 5000ක පරිත්‍යාගයක් කළා ඒ වැඩ කටයුතු සංවිධානය කරගන්නට. ඒ වගේම 2025 වර්ෂයේ අපේ දහම් පාසල් අතරත දහම් පාසල් දරුවන්ගේ නිපුණතා පරීක්ෂණයේ අවස්ථාවේදී 100ක පමණ විනිශ්චය මණ්ඩලයක් සම්බන්ධ කරගන්නට පුළුවන් අපට අවස්ථාව ලැබුණා ඒ දරුවන්ගේ විනිශ්චය කටයුතු සිදු කරන්න. ඒ සියලු දෙනාටම දිවා ආහාරය ලබා දුන්නේ අපේ ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේ. මේ වගේ විවිධ අවස්ථාවල බොහෝම පරිත්‍යාගශීලීව දහමේ උන්නතිය වෙනුවෙන් ශාසනයේ උන්නතිය වෙනුවෙන් හැදෙන වැඩෙන අපේ දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් අපේ ලොකු හාමුදුරන් වහන්සේ බොහොම ප්‍රයත්නයක් දරනවා වීරියක් දරනවා බොහොම යුක්තව උන්වහන්සේ ක්‍රියා කරනවා කියන එක අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනි. එනිසා මේ වෙසක් පුණු පොහෝ දවස නිමිති කරගෙන මේ ආරම්භ කළ වෙසක් වැඩසටහනක් මේ ගමේ හැටියට මෙම විහාරස්ථානයේ හැටියට බොහොම ප්‍රශංසනීය වැඩ කටයුත්තක් කියන එක අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම දහම් පාසල් ගුරු භවතුන් සියලු දෙනාගෙන්ම ඒ වගේම විනිශ්චය කටයුතු සිදු කිරීම සඳහා සම්බන්ධ වී සිටින මිනිසුරු මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම දූ දරුවනි ඒ වගේම ප්‍රදේශවාසී සියලු දෙනාගෙන්ම අවසරයි. ඇත්තෙන්ම අද දිනේ මම හිතන්නේ ඉපලෝගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටම මම හිතන්නේ වැදගත් දිනයක්. ඊටමත් අපේ දේකාධික ස්වාමීන් වහන්සේලා සභාවතුන්සලා අනුශාසනා කර පරිදි ඊටමත් ලස්සන වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. මේ වැටිකී වැඩසටහන ගැන සඳහන් කරොත් මම හිතන්නේ අපේ ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යයට ඇවිල්ලා මේ වැඩම කරලා දහම් පාසල් සම්බන්ධ කරලා වෙන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කරා. ඒ අනුව ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ සමග සහ සම්බන්ධ වෙලා අපි හැකි අයුරින් උත්සාහ ගත්තා ප්‍රදේශයේ දහම් පාසල් 29ක් පමණ ක්‍රියාත්මක කරනවා. නමුත් මම හිතන්නේ දහම් පාසල් 6ක් පමණයි සහ සම්බන්ධ සිටින්නේ. විශේෂයෙන්ම මම හිතන්නේ අර කොට්ටාසේ කෙළවර විස්තරයක් නිසා වෙන්නේ නැති හුඟක් දහම් පාසල් අපිට සඳහන් කරේ දුර බැර නිසා සහභාගී වීමට අපහසු කියලා. කමන්නේ කෙසේ වෙතත් මම හිතන්නේ මෙම උතුම් කාර්යය සඳහා සහසම්බන්ධ වුණු එම දහම් පාසල් වල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ප්‍රධානාචාර්ය අපේ මහත්මීන්ට ඒ වගේම දූ දරුවන්ට සියලු දෙනාටම මම හිතන්නේ මේ අවස්ථාවේදී කෘතවේදීව එම කටයුත්ත සිහි කරනවා.